හායි ළමයි කොහොමද ඔයාලට? ඉතින් මම හිතනවා මේ දක්වාම අපි කරගෙන ආපු කාලගුණය හා දේශගුණය පාඩම ඔයාලට දැන් යම් තාක් දුරකට හරි හොඳට අවබෝධ වෙලා ඇති කියලා. ඉතින් අද අපි කතා කරමු ශ්‍රී ලංකාවේ දේශගුණය පාඩමේ අපි නවත්තපු තැන ඉඳන් ඉතුරු ටික. අපි අද කතා කරමු ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය සහ ව්‍යාප්තිය කොහොමද සහ මේ පාඩම අවසන් වෙනකම්ම කතා කරලා ඉවර කරමු. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි අද අපි කතා කරමු ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය සහ ව්‍යාප්තිය කොහොමද කියලා. ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි මෝසම් වර්ෂාව, සංවහන වර්ෂාව සහ වාසුලි වර්ෂාව විදිහට. එතකොට මෝසම් වර්ෂාව ගත්තාම අපේ රටේ ප්‍රධාන වශයෙන්ම නිරිත දිග මෝසම සහ ඊසාන දිග මෝසම සක්‍රිය වෙනවා. නිරිත දිග මෝසම ගත්තාම කාල පරිච්ඡේදය තමයි මැයි සිට සැප්තැම්බර් දක්වා. ඊසාන දිග මෝසම ගත්තාම දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා. එතකොට මේ ප්‍රධාන මෝසම් ක්‍රම දෙකට අමතරව අන්තර් මෝසම් කාල තියෙනවා. ඒ කාලවලදී අපිට විටින් විටි තමයි සංවහන වැසි වගේ දේවල් තමයි ඇති වෙන්නේ. හරි මම ඔයාලට කිව්වනේ අන්තර් මෝසම් කාලවලදී සංවහන වර්ෂාව ඇති වෙනවා කියලා. එතකොට අපි ඊළඟට කතා කරනවා සංවහන වර්ෂාව. එතකොට මේ සංවහන වර්ෂාව ඇති වෙනවා පළවෙනි අන්තර් මෝසමේදී සහ දෙවෙනි අන්තර් මෝසමේදී. ඒ කියන්නේ මේ නිරිත දිග මෝසම සහ ඊසාන දිග මෝසම් අතරතුරේදී. එතකොට පළවෙනි අන්තර් මෝසම ක්‍රියාත්මක වෙන්නේ මාර්තු සිට අප්‍රේල් දක්වා. දෙවන අන්තර් මෝසම ක්‍රියාත්මක වෙනවා ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා. ඊළඟට වාසුලි වර්ෂාව ගැන කතා කරොත් අන්තර් මෝසම් කාලවලදී ක්‍රියාත්මක වෙනවා. වාසුලි වර්ෂාව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අන්තර් මෝසම් කාලවලදී කියන්නේ ඔය අඩු පීඩන කලාප වගේ දේවල් නිර්මාණය වුණාම මේ වාසුලි වර්ෂාව ක්‍රියාත්මක වෙනවා. අපි කලින් වීඩියෝ එකකත් ඒ සම්බන්ධව මම කතා කරා. හරි අපේ රටට වර්ෂාව ලැබෙන එක් ප්‍රධාන ක්‍රමයක් තමයි මේ මෝසම් වර්ෂාව. ඉතින් ඒකේ නිරිත දිග මෝසම ගැන කතා කරොත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලට අධික වර්ෂාපතනයක් ලබා දෙනවා. එතකොට මේ නිරිත දිග මෝසම හරහා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලට තමයි අධික වර්ෂාපතනයක් ලබා දෙන්නේ. මිලිමීටර් 5000 ඉක්ම වූ වර්ෂාවක් ලැබෙනවා. වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ මාලිබොඩ ප්‍රදේශයට මිලිමීටර් 5330ක පමණ වර්ෂාවක්. ඊළඟට වටවල මිලිමීටර් 5024ක්, යටියන්තොට මිලිමීටර් 5259ක්. ඒ වගේම කඳුකර උස්බිම් වලට ලැබෙන වර්ෂාව අඩුයි. නුවරඑළිය වගේ ප්‍රදේශවලට මිලිමීටර් 1905ක වගේ වර්ෂාවක් තමයි ලැබෙන්නේ. වෙරළ කලාපයට ලැබෙන වර්ෂාවත් අඩු වෙනවා. කොළඹ වගේ ප්‍රදේශවලට මිලිමීටර් 2423ක වගේ වර්ෂාවක් තමයි ලැබෙන්නේ. එතකොට මේ නිරිත දිග මෝසමෙන් කොහොමද වර්ෂාව ලැබෙන්නේ සහ ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඔයාලට පැහැදිලි ඇති. හරි ඊළඟට ඊසාන දිග මෝසම ගැන කතා කරොත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් වලට සහ වියලි කලාපයට වැඩි වර්ෂාවක් ලබා දෙනවා. ඊසාන දිග මෝසම හරහා තමයි මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් වලටත් වියලි කලාපයටත් වැඩි වර්ෂාවක් ලබා දෙන්නේ. සාපේක්ෂව ලැබෙන වර්ෂාපතනය අඩු වගයක් ගන්නවා. බදුල්ල ප්‍රදේශයට මිලිමීටර් 1762ක වර්ෂාවක්, ඊළඟට නකල්ස් කඳු ආශ්‍රිතව මිලිමීටර් 3000ක පමණ වර්ෂාවක් ලැබෙනවා. එතකොට අපේ රටට වැඩිපුරම වර්ෂාවක් ලැබෙන්නේ නිරිත දිග මෝසමෙන්. ඊසාන දිග මෝසමෙන් ලැබෙන වර්ෂාපතනය අඩු වගයක් ගන්නවා. ඊළඟට පළමු වන අන්තර් මෝසමෙන් වැඩි වර්ෂාවක් තෙත් කලාපයට තමයි ලැබෙන්නේ. දෙවන අන්තර් මෝසමෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකටම වගේ වර්ෂාව ලබා දෙනවා. එතකොට පළවෙනි අන්තර් මෝසමිනුත් වැඩි වර්ෂාවක් ලැබෙන්නේ තෙත් කලාපයට. දෙවැනි අන්තර් මෝසමෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකටම වර්ෂාව ලැබෙනවා. ශුෂ්ක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව සාපේක්ෂව පහළ අගයක් ගන්නවා. එතකොට ශුෂ්ක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව සාපේක්ෂව පහළ අගයක් තමයි ගන්නෙ. උදාහරණ ගත්තාම යාල මිලිමීටර් 927ක වගේ වර්ෂාවක්, මන්නාරම ගත්තාම මිලිමීටර් 963ක වගේ වර්ෂාවක් තමයි ලැබෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වෙන්නේ. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප පහක් සම්බන්ධව. ඒ තමයි පහතරට තෙත් කලාපය, පහතරට වියලි කලාපය, කඳුරට තෙත් කලාපය, කඳුරට වියලි කලාපය සහ අර්ධ ශුෂ්ක කලාපය විදිහට. එතකොට ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප පහක් තියෙනවා. ඒ තමයි මේවා. අපි එකින් එක සාකච්ඡා කරමු. පහතරට තෙත් කලාපය ගත්තාම සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් පමණ තමයි වෙන්නේ. වසර පුරා ඒකාකාරී සූර්යාලෝකයක් ලැබෙනවා.
වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2000 ඉක්මවනවා. නිරිත දිග මෝසමෙන් හා සංවහන මගින් තමයි වර්ෂාව ලැබෙන්නේ. ජල අතිරික්තයක් පවතිනවා. ශාක හොඳින් වර්ධනය වෙනවා. එතකොට පහත රට තෙත් කලාපය ගත්තාම මෙන්න මේ ලක්ෂණ අපිට දකින්න පුළුවන්. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27යි. වසර පුරාම හොඳ ඒකාකාරී සූර්යාලෝකයක් තියෙනවා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2000 ඉක්මවා යනවා. ඊළඟට නිරිත දිග මෝසමෙන් සහ සංවහන මගින් තමයි වර්ෂාව ලැබෙන්නේ. ඒ ලැබෙන වර්ෂාව නිසා ජල අතිරික්තයක් පවතිනවා සහ ශාක හොඳින් වර්ධනය වෙනවා. ඊළඟට පහත රට වියලි කලාපය ගත්තොත් සමස්ත භූමියෙන් 3/2ක් පමණ මේකට තමයි අයත් වෙන්නේ. වසර පුරා සෙල්සියස් අංශක 30ක පමණ උෂ්ණත්වයක් ලැබෙනවා. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1250ත් 2000ත් අතර වෙනවා. ඊසාන දිග මෝසමෙන් සහ වාසුලි මගින් තමයි වර්ෂාව ලැබෙන්නේ. මැයි සිට සැප්තැම්බර් දක්වා වියලි කාලගුණයක් තියෙනවා. එම නිසා වියලි දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයේ ශාක පවතිනවා. එතකොට පහත රට තෙත් කලාපයට නිරිත දිග මෝසමෙන් සහ සංවහන මගින් වර්ෂාව ලැබුණා. ඒ වගේම පහත රට වියලි කලාපයට ඊසාන දිග මෝසමෙන් සහ වාසුලි මගින් තමයි වර්ෂාව ලැබෙන්නේ. ඒ වගේම මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය වියලි කාලගුණයක් තමයි පවතින්නේ. එතකොට වියලි දේශගුණයට ඔරොත්තු දෙන ශාක ඒ වගේම සත්තු එහි ජීවත් වෙනවා. එතකොට වසර පුරාම සෙල්සියස් අංශක 30ක පමණ උෂ්ණත්වයක් තියෙනවා. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයත් මිලිමීටර 1250ත් 2000ත් අතර වෙනවා. එතකොට මෙන්න මේ තමයි පහත රට තෙත් කලාපය සහ පහත රට වියලි කලාපයේ ලක්ෂණ වෙන්නේ. එතකොට මේ දෙක චුට්ටක් කම්පෙයාර් කරලා මතක තියාගන්න බලන්න. එතකොට ඔයාලට පහසු වෙයි. ඊළඟට අපි කතා කරමු කඳු රට තෙත් කලාපය. උන්නතාංශය නිසා උෂ්ණත්වය අඩුයි. ඒ කියන්නේ කඳු රට කිව්වහම අපිට තේරෙනවා කඳු තියෙනවා. එතකොට උස වැඩිනේ. එතකොට උන්නතාංශය නිසා උෂ්ණත්වය අඩුයි. මහනුවර සෙල්සියස් අංශක 20ක් පමණ. හැටන් සානුව සෙල්සියස් අංශක 20ට මදක් අඩුයි. නුවරඑළිය සෙල්සියස් අංශක 15.9ක් වගේ තමයි උෂ්ණත්වය තියෙන්නේ. මධ්‍යම කඳුකරයේ සුළං මුහුණත කොටස හා බටහිර බෑවුම මීට අයත් වෙනවා. එතකොට මධ්‍යම කඳුකරයේ සුළං මුහුණත කොටස සහ බටහිර බෑවුම තමයි මේකට අයත් වෙන්නේ. නිරිත දිග මෝසමෙන් තමයි වර්ෂාව ලැබෙන්නේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 3000ක් පමණ වෙනවා. එතකොට නිරිත දිග මෝසමෙන් තමයි කඳු රට තෙත් කලාපයට වර්ෂාව ලැබෙන්නේ. එතකොට මෙන්න මේ කරුණු අපිට අවබෝධ කරගන්න පුළුවන් කඳු රට තෙත් කලාපය තුළ ක්‍රියාත්මක වන දේවල් විදිහට. ඒ වගේම තව කරුණු කීපයක් කියනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 5000 ඉක්ම වූ වර්ෂාවක් ලැබෙනවා. වසර පුරා ඒකාකාරී වර්ෂාපතනයක් තියෙනවා. සදාහරිත වැසි වනාන්තර පිහිටා තිබේ. ජල ගැලීම් වලට හා නායාම් වලට නිරන්තරවම ගොදුරු වෙනවා. එතකොට මේ කඳු රට තෙත් කලාපය ගත්තාම වසර පුරා ඒකාකාරී වර්ෂාපතනයක් තියෙනවා. මිලිමීටර් 5000 ඉක්ම වූ වර්ෂාවක් ලැබෙනවා සමහර ප්‍රදේශවලට. ඒ වගේම සදාහරිත වැසි වනාන්තර තියෙනවා. ඊළඟට ජල ගැලීම් සහ නායාම් වලට නිරන්තරවම ගොදුරු වෙනවා. ඊළඟට බැලුවොත් කඳු රට වියලි කලාපය ගැන මධ්‍යම කඳුකරයේ සුළං මුවාව හා නැගෙනහිර බෑවුම් තමයි මේකට අයත් වෙන්නේ. ඊසාන දිග මෝසමෙන් වර්ෂාව ලැබෙනවා. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1500ත් 2000ත් අතර තමයි තියෙන්නේ. නකල්ස් කඳුකර ප්‍රදේශය මිලිමීටර් 3000 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබෙනවා. වසරේ වැඩි කාලයක් වර්ෂාව නොමැති නිසා වියලි දේශගුණ තත්ත්වයක් තමයි පවතින්නේ. එතකොට බලන්න මේ කඳු රට තෙත් කලාපයයි කඳු රට වියලි කලාපයයි කම්පෙයාර් කරලා මතක තියාගන්න පුළුවන්. මොකද කඳු රට තෙත් කලාපයට නිර්ත දිග මෝසමෙන් වර්ෂාව ලැබෙනවා. ඒක සුළං මුහුණත මධ්‍යම කඳුකරයේ සුළං මුහුණත කොටස සහ බටහිර බෑවුම තමයි අයත් වෙනවා කිව්වේ. එතකොට කඳු රට වියලි කලාපය ගත්තාම මධ්‍යම කඳුකරයේ සුළං මුවාව සහ නැගෙනහිර බෑවුම් අයත් වෙනවා කියනවා. ඊසාන දිග මෝසමෙන් තමයි මේකට වර්ෂාව ලැබෙන්නේ. ඔන්න ඔය වගේ කරුණු ටිකක් ඔයාලට කම්පෙයාර් කරලා මතක තියාගන්න පුළුවන්. එතකොට පහසු වෙයි මේ වගේ ලක්ෂණ මතක තියාගන්න. ඊළඟට අපි කතා කරමු අර්ධ ශුෂ්ක කලාපය. මන්නාරම හා හම්බන්තොටාවට ප්‍රදේශය මේකට අයත් වෙනවා. සාපේක්ෂ ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. දිගුණියන් කාලයක් පවතිනවා. ශාක වර්ධනය සීමා වෙලා තියෙනවා. ශාක ශුෂ්ක රූපී බවට අනුවර්තනය වෙලා තියෙනවා. වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 1250ට වඩා අඩුයි. එතකොට අර්ධ ශුෂ්ක කලාපයේම අපිට තේරෙනවා වියලි දේශගුණයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. සාපේක්ෂ වියලි උෂ්ණත්වයක් තියෙනවා. දිගුණියන් කාලයක් තියෙනවා. ශාක වර්ධනය සීමා වෙනවා එම නිසා. එතකොට ශාක ශුෂ්ක රූපී බවට අනුවර්තනය වෙලා තියෙනවා.
වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනයක් මිලිමීටර 1250ට වඩා ගොඩක් අඩුයි. එතකොට මෙන්න මේ ලක්ෂණ අපිට ලංකාවේ දේශගුණික කලාප වලින් දකින්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ විදිහට අපිට අවබෝධ කරගන්න පුළුවන් ලංකාවේ දේශගුණික කලාපවල එකිනෙකට වෙනස් ලක්ෂණ මොන වගේද කියලා. හරි. මේ බලන්න ළමයි මම ඔයාලට අර කලින් කිව්වා වගේ පහතරට තෙත් කලාපය සහ පහතරට වියලි කලාපය කම්පැරිසන් එකක් මම දාලා තියෙනවා. ඒ කියන්නේ සංසන්දනයක් දාලා තියෙනවා. පහතරට තෙත් කලාපය ගත්තාම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් පමණ, පහතරට වියලි කලාපය සෙල්සියස් අංශක 30යි. වර්ෂාපතනය ගත්තාම පහතරට තෙත් කලාපය මිලිමීටර 2000ට වැඩි, පහතරට වියලි කලාපය මිලිමීටර 1250ත් 2000ත් අතර තමයි තියෙන්නේ. ඊළඟට පහතරට තෙත් කලාපයේ නිර්ත දිග මෝසම සහ සංවහන වැසි ක්‍රියාත්මක වෙනවා. පහතරට වියලි කලාපයේ ඊසාන දිග මෝසම සහ වාසුලි වර්ෂා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට පහතරට තෙත් කලාපයේ ඒකාකාරී සූර්යාලෝකයක් තියෙනවා. ඊළඟට පහතරට වියලි කලාපයේ සමස්ත භූමියෙන් 3/2ක් අයත් වෙනවා. ඊළඟට පහතරට තෙත් කලාපයේ ජල අතිරික්තයක් තියෙනවා. ශාක හොඳින් වර්ධනය වෙනවා. පහතරට වියලි කලාපයේ මැයි සිට සැප්තැම්බර් දක්වා වියලි කාල ගුණයක් තියෙනවා. ඒ නිසා වියලි බවට ගැලපෙන ශාක තියෙනවා. ඔන්න ඔය වගේ සංසන්දනයක් කරලා ඔයාලට මතක තියාගන්න පුළුවන්. හරි. ඒ වගේම අපිට බලන්න පුළුවන් කඳුරට තෙත් කලාපයේ සහ කඳුරට වියලි කලාපයේ කොහොමද තියෙන ලක්ෂණ කියලා. කඳුරට තෙත් කලාපය ගත්තාම මධ්‍යම කඳුකරයේ සුළං මුහුණත කොටස බටහිර බෑවුම අයත් වෙනවා. කඳුරට වියලි කලාපය ගත්තාම මධ්‍යම කඳුකරයේ සුළං මුවාව කොටස සහ නැගෙනහිර බෑවුම තමයි අයත් වෙන්නේ. ඊළඟට කඳුරට තෙත් කලාපයේ නිර්ත දිග මෝසමෙන් වර්ෂාව ලැබෙනවා. වර්ෂාව මිලිමීටර 3000 ඇතැම් වෙලාවට මිලිමීටර 5000 ඉක්මවනවා. කඳුරට වියලි කලාපය ගත්තාම ඊසාන දිග මෝසමෙන් වර්ෂාව ලැබෙනවා මිලිමීටර 1500ත් මිලිමීටර 2000ත් අතර. එහෙමත් නැත්නම් නකල්ස් ප්‍රදේශවල මිලිමීටර 3000 ඉක්මව වර්ෂාවක් ලැබෙනවා. කඳුරට තෙත් කලාපය ගත්තාම ඒකාකාරී වර්ෂාවක් තියෙනවා. සදාහරිත වනාන්තර තියෙනවා. ජල ගැලීම් සහ නායාම් ඇති වෙනවා. කඳුරට වියලි කලාපය ගත්තාම වසරේ වැඩි කාලයක් වර්ෂාව නැහැ. වියලි දේශගුණයක් තමයි තියෙන්නේ. ඔන්න ඔය ලක්ෂණ අපිට ඔහොම කම්පෙයාර් කරලා ලියා ගන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙයි කොච්චර පහසුද කියලා මේක මතක තියාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට ශ්‍රී ලංකාවේ දේශගුණයේ පාඩම අවසන් කරන්න පුළුවන්. එතකොට මේ තාක් දුරට අපි කතා කරා කාලගුණය සහ දේශගුණයේ පාඩමේ ඉඳන් ශ්‍රී ලංකාවේ දේශගුණය දක්වා. හරි ළමයි, ඉතින් මම හිතනවා ඔයාලට මේ දක්වාම කාලගුණය හා දේශගුණයේ පාඩමේ මුල ඉඳන්ම ශ්‍රී ලංකාවේ දේශගුණය දක්වාම මම කියලා දීපු දේවල් සහ මගේ ෂෝට් නෝට් වලින් කරපු පැහැදිලි කිරීම ඔයාලට හොඳටම අවබෝධ වෙන්න ඇති කියලා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම හැමදාම කියනවා වගේ කමෙන්ට් එකක් දාන්න, මම ඔයාලට අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඒ නිසා දිගටම මගේ YouTube channel එකත් එක්කත් එකතු වෙලා ඉන්න. එහෙනම් ඊළඟට දාන්න ඕනේ මොන පාඩමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න. Bye bye.